අද අපේ 4 වෙනි පාඩම. මේ පාඩම පටන් ගන්න page number 20 වලින්. මේකේ topic එක ඇවිල්ලා elimination of the defense. ඒ කියන්නේ ආරක්ෂකයන් ඉවත් කිරීම. defender කියන්නේ ආරක්ෂකයන්. අපි කරන attack එක achieve කරගන්න බැරි හේතුවක් වෙන්න පුළුවන් කවුරු හරි එක defend කරන්න. එහෙනම් අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ ඒ defender එතනින් අයින් කරන එක. කොහොමද මේ defender අයින් කරන්න කියලා තමයි අපි මේ පාඩමේ ඉගෙන ගන්න. එතකොට මේ example පළවෙනි එකේ දීලා තියෙනවා මේ knight game bishop එක කපන්න attack කරලා තියෙනවා. but මේ knight game defend කරන් ඉන්න නිසා අපිට මේ bishop එක කපා ගන්න විදියක් නැහැ. එහෙනම් අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ මේ f6 එකේ ඉන්න knight එක කපලා අයින් කරලා ඊට පස්සේ මේ bishop එක කපන්න. එතකොට මේ second example එකේ දීලා තියෙනවා මේ bishop ගේ knight එක කපලා අයින් කරාම අපිට පුළුවන් මේ knight game bishop එක කපන්න. එතකොට මේකේ defenders ලා අයින් කරන ක්‍රම තුනක් කියලා දීලා තියෙනවා. අපි එකින් එක බලමු මේ මොනවද කියලා. එතකොට පළවෙනි එක capturing කියලා තියෙන්නේ. කියන්නේ defender කපලා අයින් කරන්න තියෙන පළවෙනි එක. අපිට පේනවා මේ rook game bishop එක කපන්න පුළුවන්. but මේ වෙලාවේ කපන්න බෑ. මේ knight game f6 knight game guard වෙලා ඉන්නේ. එහෙනම් අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ මේ defender එක අයින් කරලා ඉන්න ඕනේ. අපිට පුළුවන් මේ b2 ඉන්න bishop ගේ මේ f6 knight එක කපලා අයින් කරන්න. ඒතර මේ pawn ගෙන් හරි king ගෙන් හරි මේ bishop එක කපනවා. ඒක කපුවම අපිට පුළුවන් මේ rook game bishop එක කපලා අයින් කරන්න. අන්න ඒ වගේ defender ඉස්සෙල්ලාම හොයාගෙන එයාව කපලා අයින් කරන තමයි මේ 21 වෙනි පිටුවේ කරන්න තියෙන්නේ. 22 වෙනි පිටුවේ chasing away කියලා තියෙනවා. ඒකට අපි ඒකේ පළවෙනි example එක බලමු. ඒක black to move. අපි මේ black rook game bishop එක කපන්න පුළුවන්. attack වෙලා තියෙන්නේ. හැබැයි කපා ගන්න බෑ අපිට දැන් මේ knight මෙතන ඉන්නකන් knight c3 කපු වෙන guard කරගෙන ඉන්නවා. එහෙනම් මේ knight එක මෙතනින් කොහෙට හරි આવවොත් අල්ලු කරලා ඉලවලා දැම්මොත් තවන් අපිට මේක කපා ගන්න. bishop එක කපා ගන්න. එහෙනම් අපි කරන්නේ මේ b5 කොටු වෙන pawn එක කොටුවක් push කරලා b4 එකට push කරොත් මේ knight attack වෙනවා. එහෙනම් මේ knight කොහෙට හරි අදින්න වෙනවා නැත්නම් pawn ගේ knight එක කපන නිසා මේ knight කොහෙට හරි ගිය අද්දාම අපිට පුළුවන් මේ rook ගේ bishop එක කපලා අයින් කරන්න. එහෙනම් chasing away කියන්නේ defender කොහෙට හරි අපි එලවලා දානවා. තල්ලු කරලා දානවා. ඊට පස්සේ අපිට පුළුවන් අපි attack කරන දිනටව කපා ගන්න. ඊට පස්සේ අපි යමු 23 වෙනි පිටුවට. 23 වෙනි පිටුවේ capturing කරන් තියෙන්නේ defender එක capture කරලා අයින් කරලා අපිට ඕන attack එක කරන්න තියෙන්නේ. මේක බලමු අපි queen ගෙන් queen attack කරලා තියෙනවා. but මේ knight ගෙන් defend වෙලා ඉන්න නිසා මේ queen එක කපා ගන්න බෑ මේ වෙලාවේ. එහෙනම් අපි ඉස්සෙල්ලා මේ bishop ගෙන් knight එක කපලා check කරනවා. එතකොට main pawn ගෙන් bishop එක කපුවා අපිට පුළුවන් queen ගෙන් queen එක කපලා අයින් කරන්න. අන්න ඒ වගේ මේකේ defender කපලා අයින් කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට ඕන attack එක achieve කරගන්න. ඊට පස්සේ 24 වෙනි පිටුවේ luring away කියලා තියෙනවා. අපි බලමු මේ මොකක්ද කියලා. මේකේ අපිට පේනවා මේ bishop ගෙන් knight එක කපා ගන්න දැන් අපි attack කරලා තියෙනවා. but කපන්න බෑ මේ black bishop ගෙන් defend කරන් ඉන්නවා මේ knight. එහෙනම් අපි මේ defender කොහොමද අයින් කරන්නේ? මේ වෙලාවේ හැටියට අපිට පුළුවන් මේ b5 කට වෙන pawn එක කොටුවක් push කරලා b6 එකට push කරාම මේ bishop attack කරනවා. ඒ bishop එක මේ කොට දෙකෙන් කොහෙටවත් අදින්න බෑ මේ rook ගෙන් කැපෙනවා attack වෙනවා. එයාට අදින්නත් පුළුවන් ඕන නම් මේ පැත්තට. එයා මේ pawn එක කැපුවොත් bishop ගෙන් pawn එක කැපුවොත් අපිට පුළුවන් මේ bishop ගෙන් knight එක කපන්න. එහෙනම් අපි මේ defender වෙන කොටුවකට යවනවා. සමහරක් පිට අපේ පොඩි ඉත්තෙක් දීලා sacrifice කරලා එයාගේ ලොකු ඉත්තෙක් කපා ගන්නත් පුළුවන්. අන්න ඒ වගේ defender එක කොහෙට හරි යවලා defend කරගන්න බැරි තැනකට අපිට ඕන target එක achieve කරගන්න පුළුවන්. එතකොට මේ elimination of the defense කියන්නේ අපි ඕනම වෙලාවක game එකේ එන්න පුළුවන් අනිවාර්යෙන් හැම game එකකම එනවා. අපි මොකක් හරි attack එකක් කරන්න යද්දී opponent අනිවාර්යෙන් ඒ attack එක defend කරනවා ඒකව ආරක්ෂා කරගන්නවා. එතකොට අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ ඒ ආරක්ෂා කරන එකව අයින් කරලා defender එක අයින් කරලා අපේ target එක achieve කරගන්න. එතකොට මේ දේ අපි හරියටම කොහොමද කරන්නේ කියලා තමයි මේ ක්‍රමවලින් ඉගෙන ගත්තේ. මේ practical ටික කරායින් පස්සේ අපිට අනිවාර්යෙන් game එක අපේ target එක තියාගෙන attack එකක් කරලා attack එක defend කරන් ඉන්න defenders ලා වයින් කරලා අපේ target එක achieve කරගෙන game එක win කරන්න පුළුවන්. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේ හම්බ වෙමු.